91.9 ආදරණීය දුවේ පුතේ ඔබ රැඳී ඉන්නේ ජාතික ගුවන්විදුලිය ඔබට ගෙන එන විදුල ළමා ගුවන්විදුලිය සමග. දැන් වෙලාව සවස් 3යි විනාඩි 7යි. ඔන්න මෙතෙන් සිට ආදරණීය මුල් ගුරුතුමෙක්ගේ මතකය අවදි කරන සොඳුරු හෝරාවකට ඔබව කැඳවගෙන යන්නට තමයි සූදානම. පසන මැදිරියේ ලහිරු කාවින්ද මාමත් එක්ක අපේ දූපුතුන් සූදානමින් සිටිනවා. සම්බන්ධතාවය ඔබට. ස්තුතියි ජනනී අසාරානන්දේ අද අපිට සම්බන්ධතාවය ලබා දුන්නාට. ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල් ගුරුතුමා අයිබෝවන් ඔන්න ඉතින් අදත් අපි සූදානම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට සවස 3 සිට 4 දක්වා හෝරාවක් පුරාවට ගුවනට මුසු කෙරෙන ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල් ගුරුතුමා වැඩසටහන ඔබ වෙත ගෙන එන්න. ඉපල් බඳු සිත්වලට ආදරේ දිය ඉසෙන මුල් ගුරුතුමෙකුගේ තවත් කතාවක් මේ. ඔව් ඉතින් අදත් අපි අරගෙන එන්නේ ඒ වගේ සුන්දර කතාවක්. ඉතින් අද අපේ මැදිරියට එකතු වෙන්නේ මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිනී එන් සේනානායක මහත්මිය. අයිබෝවන් ඔබතුමියට. අයිබෝවන් පුතේ. ඔව්. ඉතින් දෙහන්සා දැන් මේ අපි වහගෙන ඉන්න හැමදෙනාමත් ගොඩක් දුරට අහලා ඇති. ඔයත් අනිවාර්යෙන්ම අහලා ඇති. දැන් මේ අපි ඉගෙන ගන්න විවිධ ඍතු තියෙනවානේ දේශගුණික වශයෙන්. කාලගුණික වශයෙන් අපි ඉගෙන ගන්න ඍතු. ඉතින් ඒ වගේ මිනිස්සෙකුගේ ජීවිතේත් විවිධ ඍතු ගණනාවක් තියෙනවා. ඔව් සකිත්මා. ඒ කියන්නේ දැන් ඕනම කෙනෙකුගේ ජීවිතේ තියෙනවනේ ලදරුවිය, ළමාවිය, නවයෞවනිය. ඔව් ඔය වගේ කියලා අවදි නැත්තම් ඍතු ගණනාවක් මිනිස්සෙකුගේ ජීවිතේදී අපිට හම්බ වෙනවා. ඉතින් ඔය අතරින් එක කතාවක් තියෙනවා. දැන් මේ එන ඍතු ගණනාවක් තියෙනවානේ මිනිස්සෙකුගේ ජීවිතේ. එතකොට මේ ඍතු අතරින් එක අවධියක් තියෙනවලු අපිට ඇඟට දැනෙන්නෙත් නැතුවම ගෙවිලා ඉවර වෙන හැබැයි අපේ ජීවිතේ අපිට මැරෙනකන්ම අමතක වෙන්නේ නැති මතක සුන්දර අත්දැකීම් ගොඩාක් අපේ ජීවිතයට එකතු වෙන අවධියක්. ඔයා හිතන්නේ මොන අවධිය කියලාද? සකිත්ම විස්තර කරපු විදිහට නම් අනිවාර්යයෙන්ම ළමා අවධිය වෙන්න ඕන. ඔව් ළමාවිය තමයි අපිට අපේ ජීවිතේ හම්බෙන සුන්දරම අවධිය. ඉතින් අද අපි වැඩසටහන ආරම්භ කරපු ගමන් මේ යන්න හදන්නේ අපේ විදුහල්පතිතුමියගේ ළමා කාලය පැත්තට. ඉතින් ඔබතුමියගේ ළමා කාලය කොහොමද ගත වුනේ? බදුරලිය කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත චන්ද කොට්ටාශයේ සබරගමු මායිමට කිට්ටු වෙන්න තියෙන බදුරලිය කියන සුන්දර ගම්මානේ. ඒ ගම්මානේ රජ කාලේ ඓතිහාසික නම විදියට අපිට හඳුන්වන්න පුළුවන් පාලින්ද නුවර කියන නම තමයි තියෙන්නේ. වීදිය බණ්ඩාර සෙන්පතියා සැඟවී සිටු ප්‍රදේශයක. ඉතින් ඒ සුන්දර ගම්මානේ ඇලදොල සතාසි උපාව එක තමයි අපේ ඒ ළමා කාලේ ගෙවුනේ. හරිම සතුටුයි මතක් කරන්න අපි යාළුවන් එක්ක එකතු වෙලා ඔබට අද නැතුව ඇති මේ දේවල් විඳින්න. නමුත් අපි බොහොම සුන්දරම ළමා කාලයක් බොහොම නිදහසේ ගෙවන ළමා කාලයක් අපිට තිබුණා. ඔව් ඉතින් විදුහල්පතිතුමිය සඳහන් කර අපිට හිමි නැති ළමා කාලයක් තමයි තිබිලා තියෙන්නේ. ඇලදොල සතා සීපාව එක්ක ගත වුණු. ඉතින් ඒත් එක්ක කොහොමද පවුලේ තොරතුරු අම්මා තාත්තගෙන් ලැබුණ සහයෝගය කොහොමද පොඩි කාලේ? ඔව් අම්මා තාත්තගෙන් ලැබුණු තොරතුරුකුත් මගේ පියා ඒ වගා නිලධාරීවරයෙක් රජයේ සේවකයෙක්. මගේ මව ගෘහණියක් විදියට හිටියා. නංගිලා දෙන්නයි මායි තමයි පවුලේ හිටියේ. ඉතින් අපි තුන් දෙනාත් එක්ක ඉතින් අපි නිදහසේ අර ළමා කාලේ ගෙවන ගමන්ම හොඳින් අධ්‍යාපන කටයුතු වලත් නියැලෙමින් තමයි කාලය ගත කරේ. ඉතින් දෙමව්පියෝ මගේ
මට අවුරුදු 12ක් විතර වෙනකොට මගේ පියා ඒ කාලේ තීච්ච දේශපාලන තත්ත්වයන් උක 88 89 කලබල කාලේ මිය යනවා. ඉන් පස්සේ ඉතින් මගේ මව තමයි මගේ ජීවිතේ ශක්තිය වෙන්නේ. හැබැයි මගේ මව අපි නංගිලා දෙන්නම මාව අපිව අරගෙන ආවේ තාත්තා කිව් පාර දිගේ. ඉතින් තාත්තා බොහොම නීතිගරුක ඒ වගේම බොහොම ටිකක් අපිට බොහොම සරපරුෂක් ගතියකුත් තිබ්බ නැතුව නෙවෙයි. නමුත් අපිට නිදහස දීලා තිබ්බා. මම අර කිව්වේ අපිට සුන්දර කාලයක් තිබ්බා කියලා. දැන් උගල්ලා වගේ අද වගේ අපි පොත් ටික තියලා ගෙදර ඇවිල්ලා ඉස්කෝලේ ඇරලා පොත් ටික තියලා අපි පන්ති යන්නේ නැහැ ආපහු. අපි එහෙමම පොත් ටික ගෙදර තියලා කාලා බීලා එහෙමම යන්නේ ගම පුරා ඇවිදිනවා. ඉතින් ඒ ගම අපිත් එක්ක මායි නංගිලා දෙන්නත් එක්ක වටේ පිටේ යාළුවෝ තව දරුවෝ නෑ ඒ ඔක්කොමලා එකතු වෙලා අපි ඉතින් ගඟේ නාන්න යන ඒව තියෙනවා. ඉතින් රසවත් සිදුවෙන් තියෙනවා. කැමති නම් කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම මං හිතන්නේ දෙහන්සත් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා ඇති රසවත් සිදුවීම් අහන්න. ඉතින් මතක් කරොත් රසවත් සිදුවීමක් විදිහට දැන් අපි ඉස්සර ආසයි පුතේ හරියට දැන් අපි ඉන්නේ පාර අද්දරමයි ගියේ තියෙන්නේ මහා පාරේ. අපි ආසයි පාර යටින් කොහොමද පේන්නේ කියලා බලන්න. දැනෙන දේ උඩින් වාහන යනකොට යට ඉන්න කෙනෙකුට මොනවද දැනෙන්නේ බලන්න. ඉතින් අපි බෝක්කු තියනවානේ ලොකු. බෝක්කු යට අපි රිංගලා උඩින් වාහන යනවා. ඉතින් අපි ඒවා විඳිනවා. බලනවා මොකද මේ සද්දේ මොකද ඉතින් සමහරවිට කබරයිමත් එනවා. පණ දාගෙන දුවන වෙලාවල් තියෙනවා ඒ වෙලාවට. ඇයි බෝක්කුවට ගොඩක් වෙලාවට කබරයියෙම ඉන්නවා. ආපහු ඉතින් අපි ගඟේ නාන්න යන කාලයක් තියෙනවා. ඉතින් අත උඩ ඉඳලා ගඟට පනිනවා. නොකරන දෙයක් නැහැ හැංගෙනවා. එහෙම කාලයක්. ඊට පස්සේ ආයි තව දවසක් මට මතකයි. අපි කෑ ගිහිල්ලා සෙල්ලම් ගිහිල්ලා කැලිය විදින ගියා. පාළො ලිඳක් තිබුණා. ඒ ලිඳේ මාළු වගේක් හිටියා. ගෙනල්ලා ඒ මාළු ටික අපි දැම්මා. අපේ ලිඳට වතුර බොන ලිඳට දැම්මා. ටික දවසක් යනකොට බක ගන්නවා ලිඳේ. තාත්තට මේක යන් තේරුණා අපි කරපු වැඩක් තමයි කියලා. තාත්තා බැලුවා ගෙම්බු පිරීලා ලිඳේ පැටව. අපි ඉස්කිඩියෝ තමයි ගෙනත් දාලා තියෙන්නේ ලිඳට. ඊට පස්සේ මුළු ලිඳම අපිට ඉහින්න වුණා. ඉතින් ඒ වගේම රෑ කාලේ මතක් කරත් රෑට අපි මිදුලේ තියෙන ඒ ගල් බංකුවේ නිදාගෙන අහස දිහා බලාගෙන අහසේ ඒ තියෙන රටා තරු රටා ඒවා ගණන් කරනවා ඒවා කියනවා අර මේ රටා පොත්වල ඉගෙනගෙනත් තියෙනවානේ. අන්න ඒ වගේ හරි සුන්දර ළමා කාලයක් තිබුණේ. ඉතින් කකුල් වල තියෙන තුවාල සාක්ෂි කොයිතරම් ඒ කැලල් සාක්ෂි අපි කොච්චර සෙල්ලම් කළාද කියන එක. ඔය ඉතින් ඔබතුමිය අර කලින් සඳහන් කරානේ දැන් පියාගේ අහිමිවීමෙන් පස්සේ දිගටම අම්මා තමයි බලාගන්නේ හැමදේම කරන්නේ අම්මා තමයි ශක්තියක් වුණේ කියලා ඔබතුමිය සඳහන් කරානේ. ඉතින් ඔබතුමියට මේ වෙලාවේ මොන වගේ දෙයක්ද කියන්න හිතෙන්නේ අම්මගෙන් ලැබුණ මඟ පෙන්වීම ගැන? දෙමව්පියෝ කියන්නේ හරි සංවේදී මාතෘකාවක් පුතේ. හේතුව අම්මා තාත්තා අපිට ඉගෙනගෙන දෙපයින් තමන්ගේ නැගිටින්න ඕනේ. දෙමව්පියෝ විදිහට අපි ඔයගොල්ලන්ට උගන්වනවා විතරයි. තමන්ගේ ශක්තියෙන් නැගිටින්නේ උදව් වෙන නැහැ. ඔයා තමයි නැගිටින්න ඕනේ කියන එක දීලා තිබුණා. ඉතින් අම්මත් ඒ ඔස්සේ මේ විදිහටම අපිට ඉතින් මේ පාඩම් කරන වැඩ අපේ ගෙදර අපි කොච්චර දැඟලුවත් හවසට ඇවිල්ලා අපි ගම පුරා ඇවිද්දාට හවස 6ට ගෙදර ඉන්න ඕනේ. එහෙම නීතියක් තිබුණා. ඒ හවස 6ට ගෙදර ඉඳලා ඉන්පස්සේ ඉතින් බදුරොලිය කනිෂ්ඨ විද්‍යාලයට මුලින්ම යන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා තමයි මම මතුගම ශාන්තමේරි මහා විද්‍යාලයට එන්නේ. ඒ ශාන්තමේරි මහා විද්‍යාලයට ඇවිල්ලා අවුරුද්දක් විතර යනකොට තමයි තාත්තා මගේ මිය යන්නේ. ඉතින් එතෙන් සිට ඒ කාලය මේ දක්වා එන ගමනේදී විශ්වවිද්‍යාලයට එනකනුත් මගේ අම්මා මං එක්ක හිටියා. විශ්වවිද්‍යාලයෙන් මං අවුට් වෙනකොට අම්මත් නැති වුණා. ඒක හරි සංවේදී මාතෘකාවක්. ඔව් ඉතින් දෙහන්ස අනිවාර්යෙන්ම දෙමව්පියෝ කියන්නේ හරිම සංවේදී මාතෘකාවක්. ඒ වගේම හරිම වටින මාතෘකාවක් අපේ ජීවිතේට. ඉතින් අපි ඒ ඔස්සේ ගිහින් ගොඩාක් සංවේදී මතක අලුත් කරා. ඉතින් අපි දැන් යන්න හදන්නේ කෙටි විරාමයකට. ඉතින් අපි සූදානම් ඊට පස්සේ එතුමියගේ ජීවිතය ගැන එතනින් එහාට තවත් ගොඩාක් දේවල් කතා බහ කරන්න. කිමි දෙන්න වැව්දී සිපගන්න හමන මදනල මේ හොඳම කාලය. අතීතයට දිවයන්න එයින් අනාගතය දකින්න. එන්නේ
නව ලෝකයට පිවිසෙන්න. අහසින් බසින් සඳ මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනි මී මණ්ඩලීඳින් හඳුළු සුසුම් විඳ මුවහත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින් විදුල ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9 ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල් ගුරුතුමා ඔව් ඉතින් අද දින අපේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙන්නේ මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිනී එන් සේනානායක මහත්මිය. ඔව් සකිත්ම. අපි ඔබතුමියගෙන් දැනගන්න කැමති දැන් අපි මෙච්චරලා කතා කළේ ඔබතුමියගේ පෞල් පසුබිම ළමා කාලය ගැනනේ. ඔබතුමියගේ ප්‍රාථමික අධ්‍යාපනය ගැන කතා කළොත් කොහොමද? මගේ ප්‍රාථමික අධ්‍යාපනයේ මම මුලින් කිව්වා වගේ ගමේ තියෙන බදුරලිය කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඉතින් ඒ කාලෙත් නොමැකෙන මතක ටිකක් හිතේ තියෙනවා. එතකොට ප්‍රාථමික අධ්‍යාපනයෙන් පස්සේ මම ශිෂ්‍යත්වයේ සමත් වෙන්නේ ගමේ එකම ළමයා ශිෂ්‍යත්වයේ මම මේ පාසලේ වෙන කවුරුවත් නැහැ. අද වගේ විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල ඉවන්නේ නැහැ පාසලට. කච්චේරියේ බෝඩ් එකේ තමයි නම දාන්නේ ඒ කාලේ. මට මතකයි බාප්පා ඇවිල්ලා කියනවා මේ අන්න ගෙදර නම තියෙනවා කියලා. අන්න පුතේ වගේ නම කච්චේරියේ තියෙනවා ශිෂ්‍යත්වයේ පාස් කියලා. ඉතින් එදා හරි ආඩම්බරයක් මුළු පවුලටම ගෙදරටම මම. ඉතින් එහෙම වෙලා ඊට පස්සේ තමයි මතුගම ශාන්තමේරි විද්‍යාලයට මම එන්නේ. එතනින් එහාට තමයි ඔබතුමීගේ උසස් පෙළ අධ්‍යාපනය වෙනකන්ම ශාන්තමේරි මහාවිද්‍යාලයේ මම උසස් පෙළ කරනවා. ඒත් මම යන්නේ විද්‍යා විෂය ධාරාව කරන්න යන්නේ. ඇත්තටම මෙතන දරුවන්ට ගන්න ආදර්ශිකුත් තියෙනවා. මට මම ගත්ත තීරණේ දා විද්‍යා විෂය ධාරාව කරන්න. ඇත්තටම මගේ කැමැත්තක් තිබෙත් නැහැ. මගේ ගුරුවරුන්ගේ කැමැත්තක් තිබෙත් නැහැ. ඒගොල්ලෝ මට කිව්වේ ඔයාගේ ඇඟේ කලා විෂය ධාරාවන් තියෙනවා කලා විෂය ධාරාව කරන්න. නමුත් මගේ යාළුවෝ දෙන්න මට නැති වෙනවා. ඒ නිසා මම ගියා. මට ඒත් ටිකක් යනකොට තීරුණා හරි අමාරුයි මට මේක මට ඇඟේ නෑ තමයි. ඒක නිසා මම තීරණය කරා කලා විෂය ධාරාවට හැරිලා කරනවා කියලා. ඒක කළා තමයි මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. පසු කාලීනව හරි විද්‍යා විෂයෙන් කලා විෂයට මාරු වෙන ඔබතුමිය වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම දැන් ඔබතුමියගේ විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දර මතක ඇති. ඒව ගැන කතා කළොත්. ඇත්තටම පුතේ විශ්වවිද්‍යාල ජීවිතේ හරි රසගුලාවක්. හරිම ලස්සන කාලයක්. සමහරක් වෙලාවට දුකකුත් තියෙනවා මට ඒ ජීවිතේ විඳින්න හරියටම බැරි වුණා. මොකද මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සති දෙකක් වගේ යනකොට මට රැකියාවක් ලැබෙනවා මගේ පළවෙනි රැකියාව. ඒ තුල මම මේ දෙකම එකට කර ගැනීම තුල මට විශ්වවිද්‍යාල ජීවිතේ ලොකුට විඳින්න බැරි වුණා කියලා හිතේ දුකක් තියෙනවා වෙලාවකට. නමුත් රැග් එක අනුමත කරන්නේ ඒ වුණාට අපිට ඒ ලැබුණ සුන්දර අර අඳුනා ගැනීමක් විදිහට ලැබුණු ඒ දේවල් නම් සතුටින් බාර ගන්නවා. අද ඒව තමයි මතකයන් විදිහට තියෙන්නේ. ඉතින් දරුණු ගණේ මේ හිරිහැර ශාරීරික හිරිහැර හිම නෑ. ඉතින් සින්දුවක් කියන්න උඩින් යන හෙලිකොප්ටරයක් අල්ලන්න කියනවා උඩ පැනලා. ඔන්න ඔය වගේ පොඩි දේවල් තොරම් පෙන්නන්න. ඒ වගේ දේවල් තමයි අපිට ලැබුණේ. ඒ තුල අපි යහළුවෝ ගොඩක් හඳුනාගත්තා. ඉතින් ඒ යාළුකම් අදටත් තියෙනවා. ඉතින් හරිම වටිනවා. ඒ හඳුනා ගැනීම රැග් එක ඇතුලේ ආපු. ඉතින් මම එතෙන්දී සතුටේම දකින්නේ අද අපි මේ වෘත්තීන් වලට ඇවිල්ලා තියෙනවා කාලයත් සමග. ඉතින් දුරකථන ඇමතුමක් දුන්නහම වොමනා දෙයක් අවශ්‍ය දැනක කරගන්න තරම් යාළුවෝ පිරිසක් විශ්වවිද්‍යාල ජීවිතයේදී අපිට හැදුනා.
ඉතින් මේ ඔබතුමේ කලින් සඳහන් කරන්නේ අර ගොඩක් ගුරුවරු පාසලේ ගුරුවරු හැමදෙනාම කියන්නේ කලා විෂය ධාරාව හදාරන්න කියලා නේද ඔබතුමේ තෝරගන්නේ විද්‍යා විෂය ධාරාව. ඉතින් දැන් අද ආයමත් හිතලා බැලුවාම හිතෙන්නේ එතනදී ඔබතුමේ විද්‍යා විෂය ධාරාව තෝරගත්ත එක හොඳයි කියලාද? නෑ පුතේ මට එතනින් මේ කියලා මේ කතාව අවශ්‍ය වුණේ මේක අහගෙන ඉන්න අපේ දරුවන්ට කියන්න හරිම තැන නිවැරදිම තීරණේ ගන්න ඕන කියන එක. මම ටිකක් දුර ගිහින් හරි ගත්තා. නමුත් අපේ සමහරක් දරුවෝ ඒක අවබෝධ කරගන්න නැතුව දිගින් දිගටම ඒ විෂය ධාරාවේ තෝරාගත්ත දෙමව්පියන්ගේ හරි යාළුවන්ගේ හරි කොහොම හරි බලපෑමකට තෝරාගත්තේ විෂය ධාරාව ඔස්සේ ගිහිල්ලා ජීවිතේ මග නතර කරගන්නවා. ඒ අධ්‍යාපනයේ පැත්ත යාගේ. අර මට දෙන්න ඕනේ පණුවිඩ ඒකයි මගේ කතාවට වඩා. එහෙම එපා. තමන්ගේ ඇඟේ තියෙන දේ මේ තෝරාගෙන ඒ කැමති දේ කරන්න. ඔව් ඉතින් අපි දැන් යන්න හදන්නේ තවත් ගීතයක් රස විඳින්න. ඉතින් අපි සූදානම් මේ ගීතයෙන් පස්සේ ආයෙමත් එක්තු වෙලා ඔබතුමිය පිළිබඳව තවත් ගොඩක් දේවල් කතා බහ කරන්න. ඉතින් ඔබතුමිය ඊළඟට තෝරගෙන තියෙන්නේ පිනිබිඳු මුතුමල් කියන ගීතය. ඉතින් ඇයි මේ ගීතය තෝරගන්නේ? ඒ ගීතය තෝරගන්න සීනව පුතේ ලස්සන හිතෙනවා. පුංචි කාලේ අපි ඉන්නකොට අපි ඇත්තටම බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා නගරෙ මැද අපි හිටියේ ගේ තියෙන්නේ. එතකොට ඒ වුණාට මේ අපි ගමක්නේ හොඳ. ඉතින් පාන්දරට අපි නැගිටින්නේ පාසල් යන්න මේ පැත්තෙන් පිනිජම්බු ගහේ ඉඳලා කුකුලා කෑ ගහනවා. කුකුකෝ කියලා. ඒ සද්දය ඇහුණාට පොඩ්ඩක් හැපියාගෙන ඉන්නවා මේ පැත්තෙන් සීයාගේ කඩේ ඇරලා උදේ පාන්දර රේඩියෝ එක දානවා. ඒ රේඩියෝ කියන්නේ පළවෙනි සින්දුව වුණේ හැමදාම ওই ගීතේ තමයි. ස්වර්ණලතා කවිශර මහත්මිය කියන්නේ. ඉතින් ඒ සින්දුව ඇහෙනවත් එක්ක උදේ නැගිටලා අපි පටන් ගන්නවා මූණකට සෝදගෙන ඉස්කෝලේ යන්නේ කටයුතු. ඒක හදවතේ කිදා බහපු ගීතයක්. ඔව් ඉතින් එහෙනම් අපි දැන් සූදානම් වෙන්නේ ගීතේ රස විඳින්න. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ ස්වර්ණලතා කවීශ්වර මහත්මිය, ගීපද ජෝර්ජ් රොබින්සන් ද සිල්වා, සංගීතය නිමල් ගුණසේකරයන්.
ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල් ගුරුතුමා ඔව් ඉතින් අද අපේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙන්නේ මතුගම CWW කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිනී එන් සේනානායක මහත්මිය. ඉතින් දෙහන්ස අපි කතා බහ කරමින් හිටියේ අපි එතුමියගේ ළමා කාලය ගැන කතා බහ කරා, අධ්‍යාපන කටයුතු කරන කාල සීමාව එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාල සීමාව වෙනකන් තොරතුරු අපි කතා බහ කරා මේ වෙනකොට. ඉතින් කොහොමද ඔබතුමියගේ ජීවිතය එතනින් එහාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා එතනින් එහාට වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් පුතේ. විශ්වවිද්‍යාල ජීවිතයත් සමගම මම මුලින් කිව්වනේ මට රැකියාව ලැබුණා කියලා විශ්වවිද්‍යාලේ. එතකොට මම උසස් පෙළ අවසන් කළා. මම ගෙදර ඉන්න අතරේ අර කැම්පස් යනකම් අපි ඉස්සර ඉන්නවනේ අවුරුදු 2ක් විතර ගෙදර. ඒ කාලය තුල මම ලිව්වා බස්නාහිර පළාත් ලිපිකරු විභාගය ලියලා තිබ්බේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මාසයකටත් යන්න කලින් මට රැකියාව ලැබුණා. ඒක ලැබුණේ මට කොළඹ මහනගර සභාවට. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මහනගර සභාව මම ගෞරවයෙන් මතක් කරන්න ඕන. මම කියන්නේ මගේ ජීවිතේ දුෂ්කරම අවධියක් ගෙවුණා අම්මගේ අසනීපත් එක්කම. ඒ අවධියේ මට බොහොම උපකාරී කරා හිටපු පිරිස්. ඒ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලුම දෙනා. ඒ වගේ මොකද විශ්වවිද්‍යාලෙ මට යන්නත් ඕන, ඉගෙන ගන්නත් ඕන, අම්මා බලන්න හොස්පිටල් යන්නත් ඕන. මහරගම කැන්සර් හොස්පිටල් එකේ අම්මා හිටියේ. ඒ අතරට මම රැකියාවත් කරන්න ඕන. ඉතින් මේ දුෂ්කර අවධිය මම ගෙව්වා පළවෙනි රැකියාව විදිහට එතනදී. ඉන් පස්සේ මම අම්මා අසනීපලා ගෙදර ආවට පස්සේ ස්ථාන මාරුවීමක් අරන් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එනවා. එතන රැකියාව කරන අතරේ මට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාම වැටුප් නිලධාරී තනතුර ලැබිලා මම කොළඹ කච්චේරියට එනවා රැකියාවට. ඒ කරන අතරේ ඊට පස්සේ මම ටීචින් එක්සෑම් එක ලියලා තිබ්බා. ඊට පස්සේ මට ගුරුවරියක් විදිහට වැඩිම ලකුණු ගත්ත අපේ කණ්ඩායමට ජාතික පාසල් ලබා දුන්නා. ඒ ජාතික පාසලේ තවලම විද්‍යාරාජ ජාතික පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට මම පත් වීම ලබාගෙන ගියා. ගාල්ලි කෙළවරේම තියෙන පාසලක් ඒක. හරිම ලස්සන පාසලක්. ඉන් පස්සේ ඉතින් තව ටිකක් තියෙනවා මගේ රැකියාව විස්තර. ඔව් අපි ඒ පිළිබඳවත් කතා බහ කරමු. ඉතින් ওই විදියට තමයි එතකොට ඔබතුමිය ගුරු ජීවිතය ආරම්භ කරන්නේ. එතකොට ඉතින් මේ පාසල පිළිබඳව කතා බහ කරමු. ගාල්ලේ කෙළවරේ තියෙන සුන්දර පාසලක් කියලා විතරයි දැනට සඳහන් කරේ. ඒ පාසල ඇත්තට මං හිතින් මවන් ගියේ ඈත කෙළවරක පාසලක් නිසා ගරා වැටුණු දුෂ්කර වගේ එහෙම තත්ත්වයක තියෙනවා කියලා එහෙම නෑ. අපේ මාවනානේ නන්දසාර හාමුදුරුවෝ ගෞරවයෙන් මතක් කරනවා විදුහල්පති තුමා විදියට වැඩ කරේ උන්වහන්සේ. ඒ පාසල තුල ගත්ත පන්නරය තමයි අද මට මේ පාසල කරන්නත් ශක්තියක් වෙලා තියෙන්නේ. ඉතින් දරුවොත් එක්ක ගෙවුණු ඒ කාලය හරිම සුන්දරයි මගේ ජීවිතේ සතුටින් ගෙවුණ කාලයක්. එහෙදී අපිට සිද්ධ වුණා එතකොට මට මගේ දරුවා වැඩිමල් දරුවා ලැබිලා හිටියේ මාස 6යි. ඒ කාලේ දරුවා මට බලන්න කෙනෙක් නැහැ. මං ගාල්ලේ මහත්තයාගේ අම්මා ළඟ දරුවා දාලා මහත්තයා යාපනයේ පොලිසියේ එතකොට මම තවලම. ඉතින් අපි 3 දෙනා 3 අතක හිටියේ. නමුත් මම මේ වෙලාවේ හැමතිස්සෙම කල්පනා කරා මට අර දුර එන්න බෑ දරුවා ළඟ ඉඳලා මට බෝඩින් වෙන්න සිද්ධ වුණා. ඉතින් කමන්නේ මගේ දරුවා එක්කෙනයිනේ. මං අනිත් දරුවෝ වෙනුවෙන් ඒ කැපකිරීම කරනවා කියලා හිත තද කරගෙන ඉගැන්වීම් කාර්යය දරුවන්ට කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අද මෙහෙම තත්ත්වයක ඉන්නේ කියලා මං විශ්වාස කරනවා. මොකද මේ පාසල මං විශේෂයෙන් මතක් කරන්නම ඕන අපි ඉන්නකම් මේ තිබිච්ච හැම අධ්‍යාපන පරිපාලන සේවා විභාගයකින්ම ඒ පාසලේදී ගුරුවරයෙක් හෝ දෙන්නෙක් ඒ විභාගයේ සමත් වෙනවාමයි. අද රටේ ප්‍රසිද්ධ තැන්වල ඉන්න අපේ ඒ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ විදුහල්පතිනියන් ගණනාවක් ඉන්නවා පාසලෙන් බිහි වෙච්ච. ඒ උනේ පාසලේ තීචේ යහපත් හොඳ පරිපාලනයේ.
ඒකයි පළවෙනි පත්වීම විදියට හැම කෙනෙකුටම ලැබෙන්න ඕන පුතේ හොඳම තැනක්. හොඳ අත්දැකීම් ගන්න පුළුවන් වැඩ කරන තැනක් මහන්සි වෙලා. ඒක ඒ පන්නරේ නැති වෙන්නේ නැහැ කවදාවත්. ඔව් ඉතින් ඔබතුමීට පුංචි කාලේ ඉඳන්ම අදහසක් තිබුණාද මං කවදා හරි දවසක විදුහල්පතිනියක් වෙනවා කියලා? නෑ පුතේ. එහෙම තිබුණේ මගේ හීනේ තිබුණේ අර දෙමව්පියෝ ඉගෙනගෙන මෙහෙම තැනකට එන්න කියලා ඇවිල්ලා රටට වැඩ කරන්න කියන එක මට නිතර කියනවා. තාත්තගේ කටේ තිබුණෙම ඔයා තැනකට ඇවිල්ලා අනිවාර්යෙන් මේ රට වෙනුවෙන් වැඩ කරන්න ඕන කියන එක. අද මං දකින්නදී අපි දරුවන්ට නවත්තනවා. දරුවට කියන පුතේ හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයා මේතන්ට එන්න වාහනයක් ගන්න ගියත් දොරක් හදා ගන්න. එහෙම දීලා අපි නවත්තනවා මේ කතාව. හැබැයි මගේ පියා ඒක කරේ නෑ. එතනින් එහාට කිව්වා ඔයා ලැබුපු දේ ඔයා රටට දෙන්න ඕනේ. ඔයා මේ දේ යලි කරන්න ඕන කියන එක ඔළුවේ තැම්පත් කරා. ඉතින් ඒකත් එක්ක තමයි අපි මේ ගමන එන්නේ. ගුරු ජීවිතය ගැන මම හිතුවේ නැති වුණාට අර තැනකට ඇවිල්ලා රටට දෙයක් කරන්න ඕන කියන එක තිබ්බා. පසුගාලිනව ඉතින් මට මං වැඩ කරේ කච්චේරි ඔෆිස් එක්කනේ. එතකොට මගේ හිතේ තිබුණේ කවදා හරි දිසාපතිතුමෙක් වෙන්න තියෙනවා නම් කියලා හිතුණා. නමුත් එහෙම හිතාගෙන මං ගුරු ජීවිතයට ආවා. ආවෙත් ඇත්තටම කිව්වොත් පාඩම් කරලා SLA පරිපාලන සේවා විභාගෙ ලියලා එතනට යන්න ටාගට් කරගෙන නමුත් අපිට තහනම් කරා 2006 දී ගුරුවරුන්ට පරිපාලන සේවා විභාගෙ ලියන්න බෑ කියලා නීතියක් ගෙනාවා. එයින් පස්සේ තමයි මං අධ්‍යාපන පරිපාලන සේවා විභාගෙ ලියලා සමත් වුණේ. තවලම ඉඳිද්දි. ඔව් ඉතින් අද ඔබතුමිය වැඩ කටයුතු කරන්නේ මතුගම CWW කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ. ඉතින් අද මේ පාසලේ නතර වෙන්න කලින් තව ඊට කලින් වැඩ කරපු සේවය කරපු පාසල් ගැනත් සඳහන් කරමු. ඔව් පාසල් නෙමෙයි පුතේ මම පරිපාලන සේවා විභාගයේ පාස් වෙලා මම එනවා මතුගම කලාප කාර්යාලයට එනවා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් විදියට. එතනදී මාව පත් කරනවා පාලින්ද නුවර කොට්ටාශ අධ්‍යක්ෂක විදියට. මගේ ගමටම. ඉතින් කියන්න සතුටුයි. ගෙදර ඉඳලා මට විනාඩි 5ක දුරක් තිබුණේ. එතකොට මං ගිහී හදාගෙන හිට ඇවිල්ලා මහත්යත් මාරු වෙලා ඇවිල්ලා තිබුණා. ඉතින් අවුරුදු 5ක කාලයක් මං තවලම වැඩ කරානේ. ඊට පස්සේ නමුත් කිසිම දවසක ගිය ආසන්නයේ තිබ්බා කියලා වතුර උගුරක් බොන්නවත් මං ගෙදරට ඇවිල්ලා නැහැ රාජකාරී අතරේ. එහේ කැප වෙලා අපි වැඩ කිරීම කරා. ඒකත් හරි සුන්දර කාලයක්. පාලින්ද නුවර කියන්නේ බස්නාහිර පළාතේ තියෙන දුෂ්කරම අධ්‍යාපන කොට්ටාශය. ඉතින් ඒ පාසල් ගොඩාක් අතරේ ඒ විදුහල්පතිවරුත් එක්ක සහයෝගයෙන් දරුවෝ වෙනුවෙන් අවුරුදු 7ක් මං එහි වැඩ කරා. ඉන්පස්සේ නැවත මාව කලාප කාර්යාලයට ගත්තා. මම විෂය අධ්‍යක්ෂකවරයෙක් ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරා. ඒ ඉඳලා පරිපාලන සේවයේ පළවෙනි පන්තියට ආවට පස්සේ මාව ගත්තා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක විදිහට පරිපාලන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක විදිහට ආවා. ඒ ඉන්න අතරේ තමයි ඉතින් අපේ කන්නංගර විද්‍යාලයේ පුරප්පාඩුවට ගැසට් කර අධ්‍යාපන අමාත්‍යාංශය එතනින් මේ සම්මුඛ පරීක්ෂණයන්ට පෙනී ඉඳලා මාව ඉතින් ඕන් තෝරා ගැනීම නිසා මං කන්නංගර විද්‍යාලයට ආවා. ඉතින් අදටත් මං මුලින් ඉලක්ක නොතිබුණත් මේ අධ්‍යාපනයට එන්න මං හිතනවා මගේ පිනටම තමයි මේක ලැබුණේ කියලා. දරුවොත් එක්ක ඉන්න ලැබෙන ජීවිතේ පුදුමාකාර සතුටක් විඳිනවා. ඔව් ඉතින් අන්න ඒ විදිහට තමයි දෙහන්ස අපේ විදුහල්පතිතුමිය දැන් මේ වෙනකොට සේවය කරන කන්නන්ගර මධ්‍ය විද්‍යාලයට එන්නේ. ඉතින් එතනින් එහාට අපි කන්නන්ගර මධ්‍ය විද්‍යාලය පිළිබඳව ඒ ළමයි එක්ක ගෙවන සුන්දර මතක මේ වගේ ගොඩාක් දේවල් කතා බහ කරන්න සූදානමින් අපි දැන් යන්න හදන්නේ කෙටි විරාමයකට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි ළමා ගුවන්විදුලිය. විදුල ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය. විදුල ළමා ගුවන්විදුලිය. විදුල ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9. ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල් ගුරුතුමා
අද අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ මතුගම CWW කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිනී එන් සේනානායක මහත්මිය. ඉතින් දෙහන්ස අපි මේ වෙනකොට ගොඩක් දේවල් කතා බහ කරා එතුමියගේ ළමා කාලයෙන් පටන් අරගෙන එතුමියගේ අධ්‍යාපනය ලබන කාල සීමාවන් එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඊට පස්සේ ගුරු ජීවිතය ආරම්භ කරේ කොහොමද? ඒ වගේම දැන් අද වැඩ කරන අද සේවය කරන CWW කන්නන්ගර මධ්‍ය විද්‍යාලයට එනකන් මොන විදිහටද එතුමියගේ ජීවිතය ගත වුණේ කියලා අපි ගොඩක් දේවල් කතා බහ කරා. ඔව්. අපි දැන් ඔබතුමියගෙන් දැනගන්න කැමති ඔබතුමියගේ පළමු විදුහල්පති පත්වීම. එහෙමත් නැත්නම් දැන්ට ඔබතුමිය වැඩ කරන විද්‍යාලය ඇතුලේ දරුවන් සමග ගත වුණු කාලය කොහොමද කියලා දැනගන්න. මම විදුහල්පතිනියක් ලෙස අලුත් පත්වීම වුණාට අවුරුදු 2ක් කාලයක් තමයි දැන් ගෙවිලා තියෙන්නේ. ඒ කාලේ වුණාට පස්සේ මම කොට්ටාශ කාර්යාලයේ කලාප කාර්යාලයේත් ඒත් අපි දරුවත් එක්කම තමයි හිටියේ. ගුරුතුමරියක් විදිහටත් මම දරුවෝ ඇසුරේ හිටියේ. ඉතින් මගේ මුළු රාජ්‍ය සේවය අවුරුදු 25ක් වෙනවා දැන්. ඒ 25 තුල අවුරුදු 20ක් දරුවන් ඇසුරේ තමයි මගේ කාලය ගත වුණේ. ඉතින් එතනදී ඇත්තටම මම මගේ කන්නන්ගර විද්‍යාලය ගැන සඳහන් කළොත් දරුවන් 4500ක් සිටින පාසලක් ඒ වගේම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 198කොත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකුත් විදිහට අපේ පාසලේ මානව සම්පත තියෙනවා. ඒ වගේම තමයි අපි සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම අපේ පාසල පැවැත්වෙනවා. එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වාම තියෙන විද්‍යා ගණිත වාණිජ්‍ය කලා තාක්ෂණික සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් තියෙන පාසලක් තමයි අපේ මතුගම කන්නන්ගර විද්‍යාලය. ඒ වගේම තමයි ඉතින් අපි වාර්ෂිකව උසස් පෙළ සමත් කරලා දරුවෝ 400ක් පමණ වාර්ෂිකව විශ්වවිද්‍යාලයට යොමු කරනවා. රටේ තියෙන හැම විශ්වවිද්‍යාලයකටම අපේ දරුවන් යනවා. ඉතින් අපේ පහසුකම් පැත්තත් ගත්තොත් හොඳට තියෙනවා. ශ්‍රවණාගාර තියෙනවා, ක්‍රීඩා පිටි, ස්විමින් pool, ගෘහස්ත ක්‍රීඩාංගණයක්, ඉතින් ස්මාර්ට් රූම්, ඒ වගේ ඒ පහසුකම් ටිකත් අපේ දරුවන්ට තියෙනවා. ඒතර විශේෂ සමගාමී සහ ක්‍රීඩා කටයුතු කෙරෙනවා. ඉතින් මෙහෙම තියෙන හොඳ පාසලක දරුවොත් හරිම දක්ෂයි. මම දකින්න දේ හරි දක්ෂ දරුවෝ ටිකක් ඉන්නවා. හැමතිස්සෙම මගේ හිත කියනවා අපි පිටිපසින්ද කියලා අහනවා. ඒක නිසා මම හැමතිස්සෙම උත්සාහ කරනවා මේ දරුවොත් එක්ක මේ ජෙනරේෂන් එකත් එක්ක ගැලපෙන්න මම මොනවද කරන්න ඕනේ, මම අලුතෙන් ඉගෙන ගන්න ඕනේ මේ තාක්ෂණේ එක්කම දරුවෝ හිතන පතන විදිහ. ඉතින් හැමතිස්සෙම නිතරම ඇත්තටම ගෙදර වැඩ කරත් මම ඒක නිසා පුරුදු වෙලා ඉන්නවා. YouTube එක හරහා ඒ අධ්‍යාපන වැඩසටහන් ඒව බලලා මගේ දැනුම යාවච් කාලින කරගන්න නැත්තම් අපි අතරේ ලොකු ගැප් එකක් තියාගෙන මේ ගමන යන්න හරි අමාරුයි. අපිට දරුවා අවබෝධ වෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේම මේ දරුවෝ හරි ආදරණීයයි. මම හැමතිස්සෙම උත්සාහ කරනවා ආදරින් දරුවෝ ටික හදාගන්නේ කොහොමද කියලා. ගහන්න බනින්නේ නැතුව අපිට පුළුවන් නම් හදාගන්න. මං එහෙම කියලා කියන්නේ මං සැර කරන්නේ නෑම කියලා. ළමයි 4500ක් එක්ක යන ගමනේදී මට සිද්ධ වෙනවා දරුවෝ ටික පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් බය පක්ෂපාත බව තියාගෙනත් මේ ගමන යන්න ඕනනේ. ඒක නිසා නමුත් දරුවෝ හරි ආදරණීයයි පුතේ. ඒගොල්ලන්ගේ හැම ඇත්තට කමක් හරි ඒ වගේ දඟ වැඩක් වුණත් ඒකට හේතුවක් කිව්වාම හරි සාධාරණ හේතුවක් තියෙනවා හැමතැනම. ඉතින් මම ඒ හේතුව හොයාගෙන යනවා පැත්ත කරන්න ගාගෙන ඇයි ඔයා එහෙම කරේ කියලා ප්‍රශ්න කරනකොට බනින්න හිතින්නේ නැහැ. එතකොට සමහරක් වෙලාවට ඇහැට මගිත් කඳුලක් එන වෙලාවක් තමයි දරුවෝ උත්තර දෙන විදිය. මම විශ්වාස කරනවා මගේ පාසලේ දරුවෝ මට ගොඩක් ආදරේ කියලා. මමත් ආදරේ. ඒ ආදරේ දෙන්න පුළුවන් උනේ මට සමාජයෙන් පුංචි කාලේ ඉඳලම සහ රැකියාවල් වලදී හැමතැනදීම මටත් ලැබුණේ ආදරේ. හරි ආදරණීය මිනිස්සු මොකක්කෝ වෙන වාසනාවක් තියෙන්නේ නැති. ඉතින් මේ ආදරණීය මිනිස්සුන්ගේ ලැබුණු දේ තාත්තා මට කිව්වේ පෙරලා දෙන්නනේ. ඉතින් මම පෙරලා දරුවන්ට ඒක දෙනවා. ඉතින් සුන්දර මතකයන් තියෙනවා. ඉතින් ආසම තැන මම ප්‍රයිමරි අපේ පාසලේ දැන් රාජකාරී ඉතින් විදුහල්පති වෙනියක් විතර ලේසිමත් නෑනේ. මානසික වෙහසත් ගොඩක් තියෙනවා. ඉතින් මට ඕන වුණාම මම ප්‍රයිමරි පැත්තට යනවා හිත සැහැල්ලු කරගන්න ඕන වුණා. ගියාම පොඩි අය ඉතින් දුවගෙන එනවා. ඉතින් එල්ලෙනවා, අතේ එල්ලෙනවා, කතා කරනවා, මාව අඳුරනවාද, මගේ තාත්තා ඔයා අඳුරනවාද? එහෙම කී පොඩි අය ප්‍රශ්න අහනවා, දුවගෙන ඇවිල්ලා වඳිනවා. තව දරුවෝ ඉන්නෝ දකින්න තැන වඳිනවා. වැඳලා ඒ අම්මා මට කියනවා ගෙදර ගිහිල්ලා පොතේ මාක් කරනවලු අද 8 පාරක් ප්‍රින්සිපල් මැඩම්ට වැඳා කියලා.
ඒ දරුවෝ ආදරේ නිසා කියලා මම විශ්වාස කරනවා. මමත් ඒ වගේම ලෙන්ගතුයි. කියන්න කතා ගොඩාක් තියුණට වෙලාවක් නෑනේ අපිට එහෙම. හරි ඉතින්. ඔව් ඉතින් මේ ළමයි 4500ක් මෙහෙවන විදුහල්පතිනියක් හැටියට දැන් ඔබතුමිය සඳහන් කරේ ඒ ළමයිත් එක්ක ගෙවෙන සුන්දර කාලය ගැනනේ. ඒකට ඔබතුමිය විදුහල්පතිවරයක් වශයෙන් කටයුතු කරනකොට මුහුණ දෙන අභියෝග එහෙමත් ඇති. ඔබතුමිය කීපයක් සඳහන් කරා. ඉතින් අපි තව ටිකක් ඒ පිළිබඳව කතා බහ කරමු. විදුහල්පතිනියක් විදිහට ඇත්තටම පාසලට උදේ පිය නැගුවට පස්සේ හැම දෙයක්ම අභියෝගයක් පුතේ. මොකද මේ කාර්යාලයක ලිපිගොනු නෙවෙයි. ගාමන්ට් එකක රෙදි නෙවෙයි. ඇඳුම් පැළඳුම් නෙවෙයි. එතකොට සබන් නෙවෙයි ෆැක්ටරි එකකින් එළියට දාන. මේ සජීවී දරුවෝ, හදවත් ගැහෙන දරුවෝ. ඉතින් මේ අයත් එක්ක වැඩ කරනකොට එන හැමදේම අභියෝගයක් මට නෙවෙයි හැම විදුහල්පතිවරයෙකුටම. පාසලෙහිදී ලොකුද පොඩිද ભેදයක් නැහැ. සියලු දෙනා මේ අභියෝගයට මුහුණ දෙනවා. අපි උදේ සැලසුම් කරගෙන යන දේ නෙවෙයි ගොඩක් වෙලාවට අපිට සිදු වෙන්නේ. දරුවේ කනතුරක් කරගත්තොත් අර සැලසුම් කරපු සේරම පැත්තක දාලා අපි ඒ වෙනුවෙන් යන්න ඕනේ. ඒ වෙනුවෙන් බලන්න ඕනේ. දරුවයි ගෙවල් වලට දැනුම් දෙන්න ඕනේ. ඉතින් මේ වගේ එතනත් අභියෝග. ඒ වගේම මානව සම්පතනේ දරුවෝ, දෙමව්පියෝ, ගුරුවරු, ඒ වගේම අනත් දෙන කාර්යමණ්ඩලය. ලොකුම අභියෝගය මේ මානව සම්පත කළමනාකරණය කරගන්නේ කොහොමද පාසල තුල? අපිට හතාමාරින් එකමාර වෙනකම් කාලසටහන නියමිතව වන්නේ කොහොමද? ඒ දේවල් අභියෝගයක්. ඒ වගේම භෞතික සම්පත් ටික නඩත්තු කරගන්නේ කොහොමද? මගේ පාසල අක්කර 26ක භූමි භාගයක තියෙනවා. එතකොට ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට තනකොළ මට උඩින් වැවෙන්න යනවා. ඉතින් අපි ඒක කොහොමද හරියට නඩත්තු කරගන්නේ? එතකොට ඒ වගේම අභියෝග තමයි මේ හැම දෙයක්ම. ඉතින් දරුවන්ගේ ගැටලු වලදී දරුවන්ගේ හිත නොතලා කොහොමද මේ අභියෝගයන් වලට මුහුණ දීලා පාර්සල සාර්ථකව ඉහළට අරගෙන එන්නේ කියන අභියෝගේ හැමදාමත් මට සහ ඕනම විදුහල්පතිවරයෙකුට තියෙනවා. ඔව් ඉතින් මේ කතා බහත් එක්ක අපි දැන් යන්න හදන්නේ අද වැඩසටහනේ දෙවැනි ගීතයට. ඉතින් ඔබතුමී ඊළඟට තෝරගෙන තියෙන ලක්වැසියන් කියන ගීතය. ඇයි මේ ගීතය තෝරගන්නේ? පුතේ ඒක තෝරගන්නේ මමත් ඇත්තට මගේ ජීවිතයේ ආදර්ශය වගේ කරගත්තු ගීතයක් ඒක. අපේ දරුවෝ අපි උනත් පුංචි කාලේ උනත් සැලෙනවා හිතෙන්. එතකොට හිතෙන් නොසැලී ඒ දේවල් කරගන්නේ අපිට බාහිර පරිසරයෙන් සමාජයෙන් ගෙදර දොරෙන් නෑයන්ගෙන් ඔය හැම කෙනෙක්ගෙම අපි මනසින් වැටෙන වෙලාවල් එනවා. කොච්චර වැඩ කරත් අපිට හිතෙනවා සමහර වෙලාවට අනිත් අය අපිට දෝෂාරෝපණය කරනකොට අඩුපාඩුවක් දකිනකොට එහෙම ඇති වෙනවා. දරුවෝ විදිහට ඔබට උනත් ওই වයසේදී අම්මා බැන්නත් හිතෙන් වැටිලා. එතකොට ඒකත් හරි කනගාටුවක්. ඉතින් එහෙම මේ වයස්වලදී විවිධාකාරයේ දේවල් පශ්චාත්තාපය ඇති වෙනවා. අන්න එතනදී මම කියන්නේ නොවැටි ඉන්න කවුරුවත් කොහොම බැන්නත් මගේ ඉලක්කය මේ රට වෙනුවෙන් සේවය කිරීම නම් මං අන්න එතනදී නොසැලී යනවා. මට ඒක දොස් කිව්වට කවුරු කිව්වත් කවන්නේ යන පාර හරිනම් අපි වැඩ කරමු. මගේ දරුවන්ට පාසලේ දරුවන්ට කියන්නේ ඒකයි. සැලෙන්න එපා පුතේ. අපි මේ ගමන යමු ලස්සනට. මේ රට හදමු අපි. ඔව් ඉතින් මේ වැදගත් පණිවිඩය එකතු කරන ලක්වැසියන් කියන ගීතේ රස විඳින්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ දෙහන්සා. මෙහි ගායනය සුනිල් එදිරිසිංහ මහතා, පද රචනය එස් මහින්ද හිමි, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
ගුරු ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය මුල් ගුරුතුමා අද අපිත් සමග සම්බන්ධ වෙන්නේ මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිනී එන් සේනානායක මහත්මිය. ඔව් දහන්ස. ඉතින් විදුහල්පතිතුමියනේ දැන් මේ වර්තමානයේ ඉන්න ළමයි නම් ගුවන් විදුලියත් එක්ක ගනුදෙනු කරන්නේ හරිම අඩුවෙන්. රූපවාහිනී එහෙමත් නැත්නම් එතනින් එහාට ගිහිල්ලා ස්මාර්ට් ෆෝන් ඔය වගේ දේවල් වලට තමයි දැන් අද කාලේ ඉන්න ළමයි ගොඩාක් යොමු වෙලා ඉන්නේ. ඒකට ඔබතුමියගේ ළමා කාලය සහ ගුවන් විදුලිය අතර තිබුණු සබැඳියාව මොන වගේද? ඒක විශාල සම්බන්ධතාවයක් පුතේ. අපිට ඒ කාලේ ඔබ කිව්වා වගේ අද වගේ මේ කිසිම දෙයක් නැහැ. අපිට තිබුණු එකම මාධ්‍ය ගුවන් විදුලි මාධ්‍ය පමණයි. ඉතින් මං කිව්ව උදේ අපි ඇහැරෙන්නේ රේඩියෝ කියන සින්දු වලට කියලා. ඉතින් ඒ කාලෙත් එක්කම මට මතකයි අද රේඩියෝ එක වුණත් අද වගේ හැමතැනම රූපවාහිනිය වගේ නැහැ. ඉතින් ගෙදර තිබුණ රේඩියෝ එකත් උඩින් මෙහෙම තියලා තියෙන්නේ අපිට අල්ලන්න බැරි උඩකින්. අනිවාර්යයි තාත්තගේ නීතිය ගෙදර. අපි නිවුස් අහන්න ඕන. අපිට පැදුරක් බිම දාලා තියෙන්නේ වාඩි වෙලා නිවුස් යන වෙලාවට ධම්මම අපි අහන්න ඕන. ඒ වගේම මට මතක මුවන් පැලැස්ස අපි කැමැත්තෙන් අහන එකක්. ඉතින් අපි හිතෙන් මවා ගන්නවා මේ දේවල් ලස්සනට මේ පිනාගේ චරිතය. ඉතින් හරි හිනහයි අපිට. ඉතින් එක්කිනාට එක්කිනා ගගා අපි හිනහ වෙන්නේ පිනාගේ ක්‍රියාවේ වලට ඒ කාලේ. ඉතින් ඔය මැනිකේ කෝරළේ මහත්තයා ඉතින් ඒක ඊට පස්සේ ආයි අපි මොකද්ද සුගන්ධිකා ඒ කාලේ අහනවා අපි. එතකොට මේදා කියලා කතාවක් මගේ මතකයේ තියෙනවා. ඒ වගේ තිබුණා. ඉතින් නමුත් අර ගුවන් විදුලියත් එක්ක තිබුණු බැඳීම පුතේ අදටත් නැති වෙලා නැහැ. අපි දරුවෝ අපෙන් ඈත් වුණත් අපිට තියෙනවා ඒක. ඒක නිසා අදටත් මගේ ගෙදර කුස්සියේ තියලා තියෙන්නේ මම වැඩිපුර කුස්සියේනේ ගෙදර ඉන්න වෙලාවට ඉන්නේ. තියෙනවා රේඩියෝවක්. මම පාන්දර නැගිට ගමන් රේඩියෝ එක දාලා ඒක යන පිරිත් ටිකෙන් තමයි ජීවිතේ ආරම්භ කරන්නේ එදා දවසේ. වෙන කටයුතු වල ඉඳන් වැඩසටහන් අහනවා. ඉතින් අපිට ගුවන් විදුලිය වෙනසක් නැහැ. එදා ඉඳන් අද දක්වා ගුවන් විදුලියත් එක්ක අපි ඉන්නවා. ඔව් ඉතින් අපි දැන් හෝරාවකට ආසන්න කාලයක් කතා බහ කරා. ඉතින් ඔබතුමිය පිළිබඳව අපි ගොඩාක් දේවල් කතා බහ කරා. ඉතින් හරිම සුන්දර හෝරාවක්. ඉතින් ඔබතුමියට මොකද හිතෙන්නේ අද අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන? හරිම සතුටින් ආවේ පුතේ. ඇයි මේක මෙහෙවන්නේ දරුවෝ නිසා තවත් සතුටුයි. මට හිතෙනවා මේ ලැබිච්ච අවස්ථාව බොහොම වටිනා අවස්ථාවක් මට මේ ලැබුණේ කියලා. හේතුව මගේ ජීවිතය තුලින් යම්කිසි දෙයක් අපිට කියන්න පුළුවන් වුණා නම් දරුවන්ට මේකෙන් පණිවිඩයක් මගේ ජීවිතය ඇතුලෙන් මේක අහගෙන ඉන්න අපේ දරුවන්ට ගන්න ලැබුණා නම් ඒ අවස්ථාව මට උදා කරලා දුන්නු ගුවන් විදුලි සංස්ථාවට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඉතින් මේ අවස්ථාවේ අපිට උදව් කළ මේ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරපු සුබානි වැලිවිට මහත්මියත් නිෂ්පාදන කටයුතු කරපු ලහිරු කාවින්ද මහතාත් ඒ නාද සංකලනයේ දුන්න සුජීව සම්පත් මහත්මයාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ තුෂාර කන්නංගර මැතිතුමාවත් මම මේ අවස්ථාවේ ගෞරවයෙන් මතක් කරනවා. මට මෙතනට එන්නේ සම්බන්ධීකරණය කරලා මාත් එක්ක ගුවන් විදුලි සම්බන්ධ කළාට.
ඉතින් ඔබතුමීට අවසාන වශයෙන් අපි දැනගන්න කැමතියි දැන් අපි වහගෙන ඉන්න දරුවන්ට ඔබතුමීට විදුහල්පතිනියක් වශයෙන් දෙන්න තියෙන පණිවිඩය අපි ඊටාම කෙටියෙන් මතක් කරමු. ඔව් පුතේ මට දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි අපි වතුර වගේ වෙන්න ඕන කියන එක. ඒ වතුර වගේ වෙන්න ඕන කියන්නේ අපිට ගැළපෙන තැනදී ඒ හැම විදියකටම අපි හැඩගැහෙන්න ඕන. ජලයේ කිසි දෙයකටවත් අපේ ප්‍රතිරෝධයක් දක්වන්නේ කිසි විටක බලකිරීමක් නැහැ. නමුත් ඒකට පුළුවන් ඕනම හම්බේන බාධකයක් ළඟ නවතින්න නෙවෙයි. ඒ බාධකේ මැඩ පවත්වාගෙන මග හැරගෙන යන්න පුළුවන්. ඒක නිසා දරුවන්ට මම කියන්නේ ජලයමින් අනුවර්තනය වෙන්න, ඒ වගේම මෘදු වෙන්න සහ චලනය වෙමින් ඉදිරියටම යන්න. එහෙම වුණොත් ඔබට පුතේ කාවටවත් ඔබ නවත්තන්න බෑ. ඔව් ඉතින් දැන් ඔබතුමිය මේ සඳහන් කරපු කතාවටම ගැලපෙන ගීතයක් තමයි ඔබතුමිය මේ අපේ වැඩසටහන අවසන් කරන්න තෝරගෙන තියෙන්නේ. මගේ සිත කියන ගීතය. ඉතින් ඇයි මේ ගීතය තෝරගත්තේ කියලා අපි කෙටියෙන් සඳහන් කරමු. ඕක පුතේ අපි කුඩා කාලේ ඇත්තටම අහපු ගීතයක් ඒකත්. ඒකම අපි අපේ පාසල්වල මම කොට්ටාශ අධ්‍යක්ෂකවරයෙක් විදිහට සේවය කරද්දී අපේ පාසල්වල අපි පාවිච්චි කරනවා ඕක දරුවන්ගේ සිත තැම්පත් කරගන්න. 4 වෙනි පීරියඩ් එක ඉන්ටර්වල් එක අවසානයේ අපි ඔය ගීතේ දැම්මහම දරුවෝ පාඩමට සූදානම් වෙනවා භාවනාවක් වගේ සමවැදිලා. ඒතකොට ඒක 5 වෙනි පීරියඩ් එකේ පන්තියේ තියෙන ටීචර්ට හරි පහසුයි දරුවෝ තැම්පත් වෙලා ඉන්නේ. ඉතින් මගේ යෝජනාවත් පුළුවන් නම් ඇත්තටම අපේ ලංකාවේ පෞද්ගලිකව විශ්වාසය සියලුම පාසල්වල මේ ගීතය අහන්න ලැබෙනවා නම් දරුවා මනසින් හරියට තැම්පත් වෙනවා. ඔව් ඉතින් අපි ඒ පණිවිඩයත් එක්ක යන්න හදන්නේ අද වැඩසටහනේ අවසානයේ වෙතට. ඉතින් අද වැඩසටහන අවසන් කරන්න කලින් අපි මතක් කරන්න ඕනේ අද වැඩසටහනේ නාද සංකලනයේ සුජීව සම්පත් මාමා නිෂ්පාදනය කළේ ලහිරු කාවින්දయ్య අධීක්ෂණ කටයුතු වල නිරත වුණේ අපේ ආදරණීය විදුල ප්‍රධානී සුභානි වැලිවිට නන්දා. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ සම්බන්ධීකරණය සිදු කළේ ජාතික රූපවාහිනියේ තුෂාර කන්නන්ගර මාමා. ඉතින් අපි අද වැඩසටහන අවසන් කරන්නේ අපේ විදුහල්පතිතුමිය තෝරගත්ත මගේ සිත කියන ගීතයෙන්. ඉතින් මේ ගීතේ ගායනා කරන්නේ නාලනී රණසිංහ මහත්මිය, පද රචනය සමරවීර වීරවන්නි, සංගීතය ආනන්ද ජයසිංහයන්. ඉතින් ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද අපේ වැඩසටහනත් එක්ක එකතු වුණේ මතුගම CWW කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිනී එන් සේනානායක මහත්මිය. ඉතින් ඔබතුමියට ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන් පුතේ. බොහොම ස්තුතියි ඔය දෙන්න ආදරණීය දරුවෝ දෙන්නේ. ඉතින් බෙහෙවින්ම ස්තුතියි. අපිත් තාම සුන්දර මතක ගොඩාක් එක්ක මේ හෝරාව රස විඳ. ඉතින් අපි දැන් යන්න හදන්නේ අද වැඩසටහනේ අවසානයට. ඉතින් ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම. මගේ සිත තැන්පත්ය 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 මගේ සිත පිවිතුරුය සංසුන්ය තැන්පත්ය ආදරය කරුණාව දයා උතුරා ගලන මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත රැඳී ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන මා හැදෙන හැටි බලා සිටිති ආදරයෙන්
පා